ආයිබෝවන්. ඉතින් අද අපි බලන්න යන්නේ ඉතාලි භාෂාවෙන් හරිම සරලව මුලින් ඉඳලම වාක්‍යයක් ගොඩනගන්නේ කොහොමද කියලායි. හරි. ඉතින් අපි මේක කොටස් 4කට කඩලායි බලන්නේ. මුලින්ම ඉතාලි වර්ණ සහ නාම විශේෂණ ගැන කතා කරමු. ඊළඟට යමක් කාට හරි අයිති කියන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ ක්‍රියාපදත් එකතු කරලා සම්පූර්ණ වාක්‍ය හදන්න හැටි ඉගෙන ගන්නවා. අන්තිමටම ප්‍රශ්න අහන්නේ කොහොමද කියන එකත් බලමු. හොඳයි. එහෙනම් අපි යමු පළවෙනි කොටසට. ඉතාලි වර්ණ සහ නාම විශේෂණය. දැන් ඉතාලි භාෂාවේ තියෙන හරිම අපූර්ව දෙයක් තමයි නාම විශේෂණයක්. ඒ කියන්නේ යමක් විස්තර කරන වචනයක් නිකන් අර නාමපදයට ගැලපෙන්න හැඩ ගැහෙනවා. ඒ කිව්වේ ඒ නාමපදය ස්ත්‍රීලිංගද පුරුෂලිංගද ඒකවචනද බහුවචනද කියන එක අනුව නාම විශේෂණය වෙනස් වෙනවා. සරලවම කිව්වොත් නීතිය මේකයි. ඉතාලි භාෂාවේදී නාම විශේෂණයේ අග කොටස ඒක සම්බන්ධ වෙන නාමපදයට ගැලපෙන්න වෙනස් වෙනවා. ඕනෝක තමයි මතක තියාගන්න ඕන මූලිකම දේ. හරි. මේ වගුව බැලුවම මේක තවත් පැහැදිලි වෙයි. අපි උදාහරණයකට ගමු ජල්ලෝ. ඒ කියන්නේ කහ පාට. දැන් මේක පුරුෂ ලිංග ඒකවචන නාමපදයක් එක්ක යෙදෙද්දී ජල්ලෝ වෙනවා. ඒකම බහුවචන වුණොත් ජාල්ලි වෙනවා. ස්ත්‍රීලිංග ඒකවචන නම් ජල්ලා. බහුවචන නම් ජල්ලේ. බලන්න අග අකුරු වෙනස් වෙන විදිහ මේ රටාව අනිත් පාටවලටත් අදාළයි. හරි දැන් බලමු මේක ඇත්තටම වාක්‍යයක යෙදෙන්නේ කොහොමද කියලා. අපි එක නාමපදයක් ගමු. il vestito. ඒ කියන්නේ ගවුම. මතක තියාගන්න මේක පුරුෂ ලිංග ඒකවචන නාමපදයක්. දැන් මේකට ගැලපෙන නාම විශේෂණය දාමු. vestito කියන්නේ පුරුෂ ලිංග. ඒකවචන නිසා අපි පාවිච්චි කරන්න ඕනේ giallo කියන එක. එතකොට හැදෙනවා il vestito giallo. තේරුම කහ ගවුම. හරිම සරලයි නේද? තව උදාහරණයක් ටිකක් බලමුකෝ. ලේ ජැක්කේ කියන්නේ ජැකට්. මේක ස්ත්‍රීලිංග බහුවචන පදයක්. ඉතින් දුඹුරු පාට කියන්න අපි මරෝනි කියලා දානවා. ඒ වගේම තමයි ලේ ෆොල්යේ. ඒ කියන්නේ කොළ. ඒකත් ස්ත්‍රීලිංග බහුවචන නිසා කොළ පාට කියන්න අපි යොදන්නේ වෙර්දි කියලා. හරි. එහෙනම් අපි යමු අපි දෙවනි මාතෘකාවට. ඒ තමයි අයිතිය පෙන්වන විදිහ. ඒ කියන්නේ යමක් කාගේද කියලා කියන්නේ කොහොමද කියන එක. මෙතනදී අපි නාමපද දෙකක් එකට සම්බන්ධ කරන හැටි ඉගෙන ගන්නවා. ඉතින් ඉතාලි භාෂාවේ අයිතිය පෙන්වන්න පාවිච්චි කරන මැජික් වචනේ තමයි D. අපේ ගේ කියන තේරුම තමයි මේකට තියෙන්නේ. හැබැයි වැදගත්ම දේ තමයි මේ D කියන එක තනියම එන්නේ නැහැ. ඒක il, la, lo වගේ ආටිකල්ස් එක එකතු වෙලා del, della, dello වගේ අලුත් වචන හැදෙනවා. හරි. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. පියවරෙන් පියවර. පළවෙනි පියවර අයිති වස්තුව ගන්න. ලක්‍රවත්තා. ඒ කියන්නේ ටයිපටිය. දෙවෙනි පියවර අයිතිකරු කවුද කියලා බලන්න. lo studente. ඒ කියන්නේ ශිෂ්‍යයා. දැන් තුන්වෙනි පියවරේදී මේ දෙක එකතු කරනවා. එතකොට අපිට ලැබෙනවා ලක්‍රවත්තා dello studente. ඒ කියන්නේ ශිෂ්‍යයාගේ ටයිපටිය. දැක්කද? මෙතනදී d සහ lo එකතු වෙලා තමයි dello හැදිලා තියෙන්නේ. තවත් එක උදාහරණයක් බලුවත් මේක තවත් හොඳට උළුවට යයි. le foglie dell'albero. තේරුම තමයි ගසේ කොළ. මෙතන වෙලා තියෙන්නේ di කියන එක l'albero කියන වචනයත් එක්ක එකතු වෙලා dell'albero කියන පදය හැදිච්ච එක. හොඳයි. දැන් අපි යන්නේ වාක්‍යයකට පණ දෙන කොටසටමයි. ඒ තමයි ක්‍රියාපද. නාමපදයයි නාම විශේෂණයයි තිබ්බට වැඩක් නැහැනේ. ක්‍රියාවක් නැතුව. ඉතින් ක්‍රියාපද එකතු කරලා තමයි අපි සම්පූර්ණ වාක්‍යයක් හදාගන්නේ. ඉතාලි ක්‍රියාපදවල තියෙන හරිම රසවත් දෙයක් තමයි මේ. විශේෂයෙන්ම අතීත කාල ක්‍රියාපද කතා කරන කෙනාගේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වෙනවා. බලන්නකෝ කාන්දාවක් මම වැටුණා කියලා කියද්දි කියන්නේ සොනෝ කැඩුටා කියලා. හැබැයි පිරිමි කෙනෙක් ඒකම කියන්නේ සොනෝ කැඩුටෝ කියලා. අග ඒ සහ ඕ වෙනස් වෙන හැටි දැක්කද? හරිම අපූර්වයි නේද? හරි. දැන් අපි මේ ටික දිග වාක්‍ය දිහා බලමු. ලෝරෝ non danno il coltello ai bambini. ඒ කියන්නේ ඔවුන් ළමයින්ට පිහිය දෙන්නේ නැහැ. අපි මේක කඩලා බැලුවොත් ලෝරෝ කියන්නේ ඔවුන්. ඒ කියන්නේ කාර්තෘ. non danno කියන්නේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රියාපදය. il coltello කියන්නේ පිහිය. ඒක කර්මය. ei bambini කියන්නේ ළමයින්ට. දැක්කද මේ කොටස් ඔක්කොම එකතු වෙලා සම්පූර්ණ අදහසක් දෙන විදිය? තව උදාහරණ දෙකක් බලමු. පළවෙනි එක il nonno lavora nel suo giardino. ඒ කියන්නේ සීයා එයාගේ වත්තේ වැඩ කරනවා. දෙවෙනි එක I giardini delle città sono puliti. තේරුම නගරවල උද්‍යාන පිරිසිදුයි. මේ වාක්‍ය දෙකෙන් අපිට පේනවා විවිධ විදිහට වාක්‍ය ගොඩනගන්න පුළුවන් කියලා. හරි එහෙනම් අපි ආවා අපේ අන්තිම කොටසට.
වාක්‍ය හදන්න ඉගෙන ගත්ත වගේම ප්‍රශ්න අහන්න ඉගෙන ගන්න එපයි. ඉතින් අපි බලමු කොහොමද ප්‍රශ්න අහන්නේ කියලා. ඉතාලි භාෂාවෙන් නිතරම ඇහෙන හරිම මූලික ප්‍රශ්නයක් තමයි චේ කෝසා චේ. ඒ කියන්නේ මොනවද තියෙන්නේ? එහෙම නැත්නම් මොකක්ද තියෙන්නේ කියන එක. යම් තැනක මොනවද තියෙන්නේ කියලා අහන්න තමයි මේක පාවිච්චි කරන්නේ. දැන් බලමු කොහොමද මේ ප්‍රශ්නය තව ටිකක් විස්තර කරලා අහන්නේ කියලා. උදාහරණයක්. චේකොසාචේ නෙල්ලේ බෝර්සේ. මේකෙන් අහන්නේ බෑග් වල මොනවද තියෙන්නේ කියලා. දැක්කද අපි නෙල්ලේ බෝර්සේ කියලා ඒකෙන්ද බෑග් වල කියලා නිශ්චිත තැනක් එකතු කළා. තවත් එකක් බලමු. කේ කෝසා චේ නෙල්ලි අර්මාදී. මේකෙන් අහන්නේ අල්මාරි වල මොනවද තියෙන්නේ කියලයි. මෙතනදිත් නෙල්ලි අර්මාදි කියලා තැනක් විශේෂ කරලා තියෙනවා. ඉතින් ඔය රටාවටම තමයි ප්‍රශ්න අහන්නේ. හොඳයි. එහෙනම් අපි අද මූලිකම දේවල් 4ක් කතා කළා. නාම විශේෂණ, අයිතිය පෙන්වන හැටි, ක්‍රියාපද පාවිච්චි කරන හැටි සහ ප්‍රශ්න අහන හැටි. ඉතින් දැන් මේ ඉගෙන ගත්ත දේවල් ඔක්කොම එකතු කරලා පොඩි හරි ඉතාලි වාක්‍යයක් හදන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. ඇත්තටම මේක තමයි ඉතාලි භාෂාව ඉගෙන